ගෙදර අම්මා දැන් පුරුද්දට ගිහිල්ලා තියෙන්නේ. පින්වතුනි ඔය පුරුද්දට යන වැඩ පිළිවෙල ඔබට යම් තරමකට පාලනය කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නැත්නම් සමහරවිට අපි ගාව තියෙන ගොඩාක් වටින දේවල් පුරුද්දට ගියාට පස්සේ හරි අර ඒකේ අර වටිනකමක් නැති වෙනවනේ. ඒවා හරි වටින දේවල් වුණාට පිටින් අපිට ඒ වටිනකම දැනෙන්නේ නැතු වෙනවා. අන්න ඒක වළක්ව ගන්න තියෙන ක්‍රම තමයි පින්වතුනි. එක ක්‍රමයක් තමයි ඔබට මොකක් හරි දින වටිනම දෙයක් තියෙනවා නම් ඔබට හිතෙනවා නම් මම මේ දේ යම් දවසක මට මේකේ වටිනකම නැති වෙයිද වත් කියලාම සැකයක් එහෙම හිතුනොත් එහෙම. ඔබ හැමදාම උදේ අවදි වුණාට පස්සේ පින්වතුනි අවදි වෙලා පොඩි වෙලාවක් අරගෙන පින්වතුනි එක විනාඩියක් අරගෙන පින්වතුනි අන්නේ දේ ඔබේ ජීවිතයේ ලැබිච්ච එකේ ඔබට වෙලා තියෙන යහපත ගැන එක විනාඩියක් මනසිකාරය කරන්න. මං කියන්නේ ඔබ ඔබේ අම්මා ගැන එහෙම හිතන්න පින්වතුනි. ඔබ තාම බුදුහාඳුරුන් හරියට දන්නේ නැත්තම් අම්මා ගැන එහෙම හිතන්න. ඔබේ ජීවිතේට ඔබේ අම්මා කරලා තියෙන හරිය පින්වතුනි මේ ලෝකේ වෙන කිසිම කාන්තාවක් කරලා නැහැ. සමහර පින්වතුනි ඔබට එමෙ හිතෙයි. අම්මටත් වඩා මෙයා අහවල් කෙනා මට මෙහෙම කරලා තියෙනවනේ කියලා පින්වතුනි. නමුත් ඔබ දන්නව නේද පංචානන්තීරේ පාප කර්ම වලට ඔබව ජාතක කරපු අම්මව මරණ එක විතරයි අයිති කියලා. තව කෙනෙක් ඔබේ ජීවිත වලට කොහොම ලං වුණත් පින්වතුනි ඒ පුද්ගලයාව ඝාතනය කරා කියලා ඒක පංචානන්තීර පාප කර්මයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා අරිහත් උන්වහන්සේ නමක් නොවුනොත්. ඒ කියන්නේ පින්වතුනි මේ මව් ගුණය කියන එකට සමකල හැකි තව ගුණයක් නැහැ මේ ලෝකේ. මම කියන්නේ ලෝකේ. පිය ගුණයට සමකල හැකි ගුණයක් නැහැ පින්වතුනි. ඔබ හැමදාම මේ අම්මයි තාත්තා එක තමයි ඉන්නේ. නිතර දකින්න කුකුලයි කර්මයට මොකද වෙන්නේ? අන්න ඒක වෙන්න දෙන්නේ නැති වෙන්න. ඔබේ දයාබර අම්මා ඔබේ ආදරණීය තාත්තා. ඔන්න ඔය දෙන්න ගැන විතරක් හරි පින්වතුනි. උදේ අවදි වුණාට පස්සේ එක විනාඩියක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඒ අම්මා ඒ තාත්තා නිසා මගේ ජීවිතේ වෙච්ච යහපත කොච්චරද කියලා. කොටිම කියනවා නම් පින්වතුනි අද ඔබට මේ ටික අහන්න හම්බෙන්නේත් ඒ අම්මයි තාත්තයි ඔබව පොඩි කාලේ ඉඳන් යහමකට යොමු කරපු නිසානේ. ඉඳලා හිටලා පින්වතුනි අම්මෙක් තාත්තෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබ බණ අහනවට අකමැති. ඔබ නිවන් දකින්නට එහෙම අවබෝධයක් නැහැ. ඇත්තටම පින්වතුනි දෙමාපියෝ දරුවෙක් ශාසනයකට එනවට පැවිදි වෙනවට නිවන් දකින්නට අකමැති නෙමෙයි ඔය. ඒ අය දන්නේ ශාසනය කියන්නේ මොකක්ද කියලා. ඒකයි අකමැති. නැත්තම් පිටින් මේ ලෝකෙන මොන අම්මද අකමැති? තමන්ගේ දරුවට මේ ලෝකෙ දෙන හොඳම දේ දෙන්න. මොන අම්මද අකමැති? දැන් ඔබ අතර සමහර ඇති පිරිසක්. ඔබට ඕනේ අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙලා මේ ගමන යන්න ඉස්සරහට. නමුත් ඔබට ගෙදරින් අවසර හම්බෙන්නේ නැහැ. ඔබ නොවන්දිනවා වන්දිනවා පින්වතුනි. නමුත් ඔබට අවසර හම්බෙන්නේ නැහැ. තාත්තා කැමති නැහැ. අම්මා කැමති නැහැ. ඒ වෙලාවක පින්වතුනි කවදාකවත් ඔබට තරහක් ඇති වෙන්න දෙන්න එපා ඔය හිතේ. ඔබට හිතෙන්න දෙන්න එපා මේ මොන කරුමයක්ද මේ කියලා. මම මේ අම්මට ජාතක වෙන්නේ නැතු වෙන අම්මට ජාතක වුණා නම් එහෙමද මම කොච්චර හොඳට ඉන්නවද? පින්වතුනි එහෙම හිතෙන්න දෙන්න එපා ඔබට. කවදාකවත් එහෙම හිතෙන්න දෙන්න එපා පින්වතුනි. අම්මෙක් කවදාකවත් පින්වතුනි ඔබට යහපතක් වෙන එක වළක්වන්නේ නැහැ. ඒ වළක් වෙනවා කියලා ඔබට හිතෙන්නේ පින්වතුනි ඒ අම්මා ඒ යහපත ගැන තාම දන්නේ නැහැ. ඒකයි. ඒක පින්වතුනි ඔබට යහපතක් වෙන බව දන්නේ නැතිකම නිසා ඔබව පරිස්සම් කරන්න හදනවා. ඒක වරදක්ද අම්මෙක්ගේ? ඒකෙන් ඔබට වෙන්නේ නැහැ යහපතක් කියලා පින්වතුනි අම්මට තේරෙන්නේ නැති නිසා. ඔබ නවත්තන්න හදනවා ඒ කරන වැඩෙන්. අම්මට තේරෙන්නේ නැහැ පින්වතුනි ඒක මේ ලෝකෙ දින උපරිම යහපත මේ කරගන්න හදන්න කියලා. තාත්තට තේරෙන්නේ නැහැ. පිටින් ශාසනයකට යමෙක්ව දෙන්න නම් බින්දු මාත්‍රයක් හරි පින්වතුනි ශාසනයකින් තමන්ගේ ජීවිතේට යමක් ලැබිලා තියෙන්න ඕනේ. ඉතින් යම් දෙමව්පියෝ දෙන්නෙක් ඉන්නවනම් පින්වතුනි ශාසනයක් තමන්ගේ ජීවිතේට ලැබුණු නැති. මොකද සමහරක් විට
අද ඔබට ওই ශාසනය ලැබෙන්න අවශ්‍ය කරන වටි පරිසරයේ ඔබේ දෙමව්පියන්ගෙන් හම්බ වුණාට සමහරට පින්වතුනි ඒ දෙමව්පිය දෙන්නගේ දෙමව්පියන්ගෙන් එක හම්බුනේ නැතුණා නම් එහෙම. පොඩ්ඩක් හිතලා බලන්න මම මේ කියන කාරණාව ගැන. ඒ කියන්නේ ඔබේ අම්මගේ අම්මා, ඔබේ ආච්චි අම්මා. අම්මගේ තාත්තා, සීයා. ඒ දෙන්නගේ ජීවිත කාලය තුල පින්වතුනි ඔබේ අම්මට අපි ඔබේ අම්මා අකමැතියි දැන්. ඔබ ශාසනයට එනවට. ඔබ කැමති ශාසනයට එන්න. හැබැයි අම්මා තාම අකමැතියි. දැන් ඔබට කැමති වෙන්න නම් පින්වතුනි ශාසනය ගැන යමක් ඔබට හැඟීමක් ඇවිල්ලා නේද ඔය තියෙන්නේ. ශාසනය ගැන යමක් ඔබ දන්නවා. ඒ දැනගන්න නම් පින්වතුනි ඔබට පරිසරය හැදුණනේ ඔබේ දෙමව්පියෝ නිසා. නමුත් ඒ හැඟීම ඔබේ අම්මට නැහැ කියලා කියන්නේ. ඒ පරිසරයේ එතුමියට හැදුන්නේ නැහැ නේද දවසක. ඒ හැදුන්නේ නැත්නම් පින්වතුනි එතුමියගේ දෙමව්පියෝ ඇතුළු යම් සාධක ටිකක් නිසා ඒ පරිසරය ඔබේ අම්මට හම්බුන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒකට අම්මත් එක්ක වෛර බැඳලා හරියන්නේ නැහැ. පින්වතුනි අපි මේ ගොඩක් කතා කරන්නේ මිනිසුන්ගේ ಗುಣ දකින්න කියලා. නේද? අපි නිතර මේ අනිකයි පිරිසගේ ಗುಣ දැක ඉන්න උත්සාහ කරන පිරිසන්නේ පින්වතුනි. මම කියන්නේ ඔබට පැවිදි වෙන්න එන්නද කියලා අහුවාම ඒ අම්මා බෑ කියද්දි ඔබට අම්මා ගැන තරහක් ඇති වෙනවා නම් පින්වතුනි. ඔබ ಗುಣ දකින්නවා කියන්නේ මොකද්ද කියලාවත් තාම දන්නේ නැහැ. එහෙම හිතෙන්න බෑ. එහෙම හිතෙන්න දෙන්න හොඳ නැහැ. කොයිලාවකත් පින්වතුනි එහෙම හිතෙන්න දෙන්න එපා. ඒකෙන් කියන්නේ අම්මා එපා කිව්වොත් එහෙම නවත්තලා දාන්න කියන එකක් නෙමෙයි. ඒ උත්සාහය අතාරින්න කියලා නෙමෙයි මම කියන්නේ. මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ කවදාකවත් ඒ දෙමාපියත් එක්ක වෛරය බැඳ ගන්න එපා, තරහක් කරගන්න එපා. මොකද පින්වතුනි ඒ ඇයි තේරෙන්නේ නැති නිසායි. ඔබට තාම මේකට අවස්ථාව දීලා නැත්තේ. එහෙනම් දැන් ඔබට තියෙන කාර්යයක් කරන්න. ඔබට ඒ දෙමාපිය පින්වතුනි ලේ දහඩිය කඳුළු හලහල. ඒ අය දන්න හොඳම දේවල් ඔබට දුන්නා ආසෙම. දැන් ඔබට ලැබිලා තියෙනවා නම් පින්වතුනි ඊට වඩා උතුම් දෙයක්. දැන් ඔබ ක්‍රමක්‍රමයෙන් ඒ දෙමාපියන්ගේ ජීවිතවලට ශාසනය කියන එක අඳුනලා දෙන්න. ශාසනය කියන එක අඳුනලා දෙද්දි පින්වතුනි පළවෙනි කොටම අනිච්ච දුක්ඛ අනාත්ම දේශනාවක් දීලා හරියන්නේ නැති වෙයි. ඔබ කල්පනා කරලා බලන්න ඔබට කොහොමද ශාසනය හම්බුනේ කියලා. ඔබට මතක නැති වුණාද පින්වතුනි? ඔබට වයස අවුරුදු 5යි 6යි කාලේ ගෙදර ආච්චි අම්මා නැත්නම් ඔබේ අම්මා ඔබ අතින් අල්ලගෙන ගිහිල්ලා පින්වතුනි ගෙදර බුදු කුටිය ගාව පැන් එකක් පූජා කරා. ගෙදර වත්තේ මල් කඩන් ඇවිල්ලා පින්වතුනි මල් වට්ටිය පූජා කරා මතක නැද්ද? හැමදාම හඳුන් කූරක් පත්තු කරලා පහනක් පත්තු කරා මතක නැද්ද? ඔබට තේරුමක් තිබෙන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කියලා පින්වතුනි. ඔබ ළඟින් එකතු කරගෙන ඇවිල්ලා ඔබේ අත් දෙකත් මෙහෙම අල්ලගෙන පිටින් අම්මා තමයි අත් දෙකත් මෙහෙම එකට අල්ලන් හිටියේ. ඔබට තේරෙන්නේ නැහැ. දැන් පුතේ මං කියනකොට කියන්නේ. කියලා පිටින් ගාත ටික ඔබ ලවා කියෙව්වා. ඔබට තේරුමක් තිබෙන්නේ නැහැ මොනවද මේ කියන්නේ කියලා. ඔබේ පාර්ශවයෙන් පින්වතුනි ලොකුවට ඒකේ චේතනාවක් නැතුණාට විපාක පාර්ශවය හරි ප්‍රබලයිනේ. ඔබ ලවා වන්දනා කෙරෙවි පින්වතුනි සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට නෙමෙයිනේ. ඔබ ලවා වන්දනා කෙරෙවි පින්වතුනි මේ ලෝකෙට පහළ වෙච්ච පරම පූජනීය මහ උතුමන් වහන්සේටනේ. ඔබ දන්නේ නැති වුණාට පින්වතුනි ඒ අම්මා කරේ ඔබට අද ශාසනයට එන්න හිත හැදෙන්න අවශ්‍ය කරන පරිසරේ දාපු එක.